සියදනාටම ආයිබෝවන් කියන ගමන් ඔයාලා මේ වෙනද වගේම එකතුලා ඉන්නේ සිනේමැට් channel එකත් එක්කයි. අද අපි මේ වීඩියෝ කතා කරන්න යන්නේ මීට දින කිහිපයකට රිලීස් වුණ ආර්යන් කියන තමිල් මූවී එක ගැන. What they will die. මේ ආර්යන් කියන මූවී ගැන කතා කරද්දී ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ මේක ඇවිල්ලා දාමඝාතකෙක් වටා හැදුන ස්ටෝරි එකක්. ඉතින් අපි මෑත කාලේ නැත්තම් වර්තමාන වෙනකන් බලපු දාමඝාතක ටීවී සීරීස් නැත්තම් මූවීස් ගත්තොත් එම ඒ අතරින් මේ ආර්යන් කියන තමිල් මූවී ගොඩක්ම ස්පෙෂල් වෙනවා. ඒකට හේතුව තමයි මේ මූවී එක පටන් ගන්නකොටම මේකේ ඇත්තම සීරියල් කිලර් නැත්තම් දාමඝාතකයා ටීවී ෂෝ එකකදී මැරෙනවා. ඒ කියන්නේ ඔහු මැරෙන්නේ එතනට ඇවිල්ලා මම මෙහෙම මිනිමරුම් කිහිපයක් කරනවා කියලා. ඉතින් අපි මෙතෙක් කල් බලපු හැම ටීවී සීරීස් එකක් හැම මූවී එකක්ම අනිවාර්යෙන් පටන් ගන්නදී අනිවාර්යෙන් මිනිමරුමක් නැත්තම් ඔක්කොම මර්ඩර් එකක් තියෙනවා. ඉතින් ඒක හරහා ටිකෙන් ටික අපි සාක්ෂි නැත්තම් එවිඩන්ස් හොයාගෙන තමයි සාමාන්‍යයෙන් දාමඝාතකයා මූවී එක අවසානයේදී හොයාගන්නේ. ඉතින් මේ මූවී එක පටන් ගන්නකොට අපිට දාමඝාතකයා බලා ගන්න පුළුවන්. ඔහු ඇවිල්ලා සෝෂල් මීඩියා නැත්තම් ටීවී ෂෝ එකකදී අනිවාර්යෙන් ලයිව් කට්ටියට කියනවා මම මෙහෙම මිනිමරුම් කරනවා කියලා. ඉතින් මේක ස්පෙෂල්ම දේ තමයි මේ දාමඝාතකයා මේ පළවෙනි මිනිත්තු කිහිපය තුල ඔහු වෙඩි දාගෙන මැරෙනවා. ඉතින් ඒක ඔහු කරන පළවෙනි මිනිමර වශයෙන් එතනදී හඳුන්වා දෙනවා. ඉතින් මේ මූවී අපට මාරම සුපිරිට බලන්න පුළුවන්. මොකද අනිත් සීරියල් කියලා මූවීස් අතරින් මේ මූවී ගොඩක්ම ස්පෙෂල් වෙනවා. ඉතින් මම ඔයාලා ආරාධනා කරනවා ආර්යන් මූවී එක බලන්න කියලා. ඉතින් මේ මූවී එකේ විස්තර ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේකේ ප්‍රධාන රංගනය දාගත්ත ලබා දෙන්නේ රාෂ්ට්‍රචන් කියන මූවී එකේ ප්‍රධාන මේන් කැරක්ටර් එක. ඉතින් මොහුගේ මූවීස් මෑත කාලේ ගොඩක් ආවේ නැහැ. ඉතින් මේ මූවී එක ලින්ක් කරලා තියෙනවා රාෂ්ට්‍රචන් තමිල් මූවී එකට. ඉතින් ඒකේ බැලුව නැත්තම් ඒ රාෂ්ට්‍රචන් මූවී එක අනිවාර්යයෙන් එකත් බලන්න ආරාධනා කරනවා. ඉතින් ඒකේ ඉන්න ඇක්ටර් තමයි මේ ප්‍රධාන ඇක්ටර් තමයි මේකටත් රංගනයෙන් දාගත්ත ලබා දෙන්නේ. ඉතින් මේක ඩිරෙක්ටර් කරලා තියෙන්නේ ප්‍රවීන් කේ කියන පුද්ගලයා. වගේම මේක රයිට් බයි කරලා තින්නේ ප්‍රවීන් කේ මනු ආනන්ද් කියන පුද්ගලයන් දෙදෙනා. ඉතින් මේ මොකේ ප්‍රධානම රංගනයෙන් දාගත්ත ලබා දෙන ඇක්ටර් ගත්තොත් එහෙම ඔහුගේ නම විෂ්ණු විශාල්. ඒ වගේම ශ්‍රද්ධා ශ්‍රීනාත් මේක රංගනයෙන් දාගත්ත ලබා දෙනවා. මේ මූවී එක රිලීස් කරපු ඩේට් කරපු 2025 ඔක්තෝබර් 31. ඒ වගේම මේක රනින් ටයිම් එක 134ක් මිනිත්තු. ඒ වගේම මේකේ ප්‍රධාන කන්ට්‍රි එක ඉන්දියාව, ලැන්ග්වේජ් එක තමිල්. ඉතින් මේ මූවී එක තාමම දැක්කේ නෑ. ඩබ් කරලා තියෙනවා. ඒ කියන්නේ තෙලුගු, කන්නඩ, මලයාලම් වගේ තාම මේක ඩබ් කරලා අනිවාර්යෙන් මේ මූවී එක ඩබ් කරලා තෝර බලා ගන්න පුළුවන් ඒ භාෂාවලින්. ඉතින් වැදගත්ම කාරණා තමයි මේ මූවී එක නිර්මාණය කරන්න කොච්චර බජට් එකක් ගියද තාම වෙබ්සයිට් වලට රිලීස් කරලා නැත්නම් දීලා නැහැ. ඉතින් ඒක නම් මම ආපස්සේ ඔයාලට කමෙන්ට් එකක් අනිවාර්යෙන් පෝස්ට් එකක් දාන්නම්. ඉතින් සිතනම ආරාධනා කරනවා මේ ආර්යන් තමිල් මූවී එක බලන්න. මේක අනිත් සීරියල් කිලර් මූවීස් අතරින් ගොඩක්ම ස්පෙෂල් වෙනවා. ඉතින් මේක බලලම අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මේ මූවී එක බලන්න අවශ්‍ය නම් මම ඔයාලට ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙනවා. ඉතින් සිනේමැක්ස් channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම ගියා සිනේමැක්ස් channel එක subscribe කරලා අපිත් එකතු වෙන්න. ඉතින් ඔයාලට අපිත් එකතු වුණොත් එහෙම අලුතෙන් එන මූවීස් බලන්න යෝගිම ලින්ක් ගන්න පුළුවන්. ඉතින් අදට ගිහින් යන සියලු දෙනාටම සුබ දවසක් වේවා.